කරගත්ත නිවේදන ශිල්පියෙක් හැටියට මම ඕව නම් කරනවා. ඉතින් YouTube channel එකක් කරමු. පළවෙනි නිවේදන ශිල්පියා තමන්ගේ වෘත්තිය ක්‍රමක්‍රමයෙන් ගොඩනගාගෙන අද ස්ථාවර තත්ත්වයක තියාගෙන ඉන්න නිවේදන ශිල්පියෙක් බොහොම අඩුයි. ඔහු ඒ අතරෙත් ඉන්නවා. ඉතින් ඒක නිසා මෙතනින් එහාට අද ප්‍රසංගයේ නිවේදක පලිහ මේක ඔබ සමග ආදරය කරන ප්‍රසංගයට ආදරය කරන චන්දන පල්ලිය වඩන දෙන්න අතුල සන්නාදේ කිරිදි වෙනවා. Thank you. මෙවැනි සුදී කතායක් ලොබ රජු ෆ්ලෑෂ්බැක් නායක රොචාන් ෆර්නැන්ඩෝ අද ඔයාලට පුරා පැයකට ආසන්න කාලයක් මේ සංදර්ශන වේදිකාවේ බොහොම ආදරෙන් කතා බහ කරලා නිර්මාණ ශක්තිය තාක්ෂණික වත්කම හිමි ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ෆර්නැන්ඩෝට දෙන්න බලන්න ඔයාලගේ ආදරය මේකයි කියලා ලස්සන විසිල් එකක් අත්පුඩිය හැමෝම එකතු වෙලා ආදරෙන් බොබිසුදී අතිවිශාල ගායන ශිල්පියා කැඳවන්න සූදානම් වෙනවා ඊට කලින් අද කූල් බ්ලාස්ට් නිර්මාණය කරන චරිත් මధుරංගන සුවිශේෂ දායකත්වයක් එකතු කරන සුවිශේෂ අනුග්‍රහයක් එකතු කරන මේ සියලුම කණ්ඩායම අපි සිහිපත් කරනවා දිල්මි දිල්මා අශානි තරුෂි පංචාලි කාව්‍යා සුමායා ආක්ෂා ඉමන්ත එවැනිම සුනේ යුදීර චමෝත් දුෂාන් කනිෂ්ක තිලක්ෂණ රුතිකා කුමත් හෂාන් ඉමාෂා කියන ඒ යාළුවොත් එකතු වෙලා තමයි කූල් බ්ලාස්ට් නිර්මාණය කරන්නේ චරිත් මధుරංග සමග එකතු වෙලා ඒ සියලුම යාළුවන්ට අපි ස්තුතිය ගෞරවය පුද කරනවා අද දවසේ කොට්ටාවේ ඉඳලා ඇවිල්ලා මේ සංදර්ශනය මේ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඒ වගේම සෝෂල් මීඩියා හැමදාම අපි පිටුපස්සේ ඉඳගෙන ඒ සහයෝගය ලබා දෙනවා මෙනිමුෂ ඔයාවත් අපි බොහොම ආදරෙන් සිහිපත් කරනවා මෙනා පේජ් එකේ සියලුම ඇඩ්මින් වරු අපි බොහොම ආදරෙන් සිහිපත් කරනවා සංදර්ශනයට ලබා දෙන ඒ දායකත්වය පිළිබඳව මෙන්න අපි යනවා ඔබ ආස කර ආදරය කළ එදා ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කලාකරුවා කරා ඊට කලින් අපි සිහිපත් කරන්න ඕනේ අපේ ප්‍රචාරක පුවරුවේ අද ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කලාකරුවා රදිසිරිය පුන්සිරි සොයිසා එතුමාට අපිට රාත්‍රී 4ට දන්වනවා එතුමාට අසනීපයි රෝගාතුරයි ඒ නිසා සංදර්ශන වේදිකාවට ගොඩ එන්නට හැකියාවක් නැහැ කියලා අපි ශනිකව පුන්සිරි සොයිසා වෙනුවට එවැනිම වටිනාකමක් තියෙන ගීතමය වක්කමක් තියෙන දශක 3ක සිය ගීත ඉතිහාසයේ අලුත් කළ ආදරණීය කලාකරුවන්යි අපි ආරාධනය කරන්නේ එදා ජාතික තරුණ සේවා සභාව හරහා කලාකරුවන් දැනුවහන අම්මා ජීවන උයන්තරේ එදත් අදත් ඔබ ආස චන්ද්‍රසේන එන්ටිආරච්චි සංගීතය පුරා දශක ගණනක් තමන්ගේ ගීත ලෝකය හැඩවැඩ කරද්දී මේ දවස්වල හැමෝම හොයන මල්සරා වෙරළු ගෙඩි පැහෙන කාලේ චාමර රණවක Yes, thank you very much, Chandana Paliyawadana. You are the #1 vocalist in Sri Lanka. Respect you, love you. So how to tell you about that? So how to explain about that? You're the #1. You're the younger in the Sri Lanka. Yes, fantastic for you. Come with that, better with flashback. Start.
ආකර්ශනීය ගායන ශිල්පිනියකට අපි ආරාධනය කරන්නේ. Cool Blast හිරිදි බැලට එනවයි කිව්ව වෙලේ ඉඳලා එයාගේ දායකත්වය ඉතා ඉහළින් අපට ලබා දුන්නා. එයාගේ වොයිස් කට් එක පවා අලුත් විදිහට ලබා දීලා ක්‍රීඩාංගණයේ ඉඳලා ඔයාලගේ ගමේ නම්බුව ගමේ ආදරය දිනාගත්ත ගායන ශිල්පිනියකටයි අපි ආරාධනය කරන්නේ. අපි මුළු ලංකාවම නම දන්න ඒ ගායන ශිල්පිනිය ඔයාලා දන්නේ ඔයාලගේ පුංචි ඊච කිව්වම කවුරුත් ආසයි ආදරයි ගොඩක් අය ඇවිල්ලා ඉන්නවා අපේ පුංචි ටීචර් සින්දු කියනවා බලන්න. මේ ඔයාලගේ අභිමානය කිරිදි බැල අභිමානය අරගෙන ලෝකෙට ගිය ගායන ශිල්පිනිය අමන්ති සුලෝචනා. දිනාගත්ත ගායන ශිල්පිනියක් බවට පත් වෙලා ඔයාලට අභිමානයක් වුණු අමන්දිට දෙන්න බලන්න ඔක්කොම එකතු වෙලා විසිල් එකක් අත්පුඩියක් බොහොම සුදී ඔයාගේ ගම අද දවසේ අපි සුභාශිංසන එකතු කරනවා. මොකද අප්‍රේල් මාසේ ෆ්ලෑෂ්බැක් සමග ඩුබායි රාජ්‍ය බලාප පිටත් වෙනවා. අපි සුභාශිංසන එකතු කරමින් අමන්දිට වේදිකාවෙන් සමුදෙනවා. ප්‍රියනෝන මහතුරුනි අද දවසේ ආදරණීය ප්‍රසංගය බොහොම ලස්සනට ඔයාලගේ හදවත් වලට අපි එකතු කරන්නේ මේ Cool Blast බලන අය ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමට දෙන්න බලන්න ලස්සන විසිල් එකක් අත්පුඩියක් ඈත බලලා ෆ්ලෑෂ්බැක් වලට ආදරේ මේ Cool Blast සමග උණුසුම්ම තප්පර කීපය ඔයාලා ආස කරන ආදරය කරන ලංකාවේ සංගීත සන්නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය ඒ යුගලයටයි අපි ආරාධනය කරන්නේ. ශ්‍රී අකුරේ සහෝදරයෝ ලංකාවේ ශ්‍රී ජයශ්‍රී
ඔහොම සලකලා ඇද්ද දැනට විසිල් එකක් අත්පුඩිය ආදරේ කොමිසමේ අද විශාල ජනතාවක් අද ගැලවීමක් නැහැ සිද්ධු හතරින් යනවා වෙන්නේ නැහැ ශ්‍රී අකුරේ සහෝදරයෝ මෙන්න ආයත් වේදිකාවේ ජයශ්‍රී ෆ්ලෑෂ්බැක් සොං අපේ ලංකාව වටේ මරගෙන අපේ චන්දන සහෝදරයන්ට හොඳ අපුඩියක් කඩේම එකතු වෙලා රයිට් දැන් ඉතුරු වෙලා තියෙනවා විස්තරයක් කියන්න ඔයාලාට ශබ්ද ඉංජිනේරුවරයා එයාට අපි ස්තුතිය ගෞරවයෙන් කරනවා වේදිකාවේ සිට ඒ වගේම කූල් බ්ලාස්ට් ඉදිරිපත් කළ චලිත් මధుරංග ප්‍රධාන චලිත්ගේ යාළුවෝ හැමෝටම අපි ස්තුතිය කරනවා සම්දර්ශන වේදිකාවේ සිට එනම් අපි ආයේ දවසක හමු වෙන බලාපොරොත්තු වෙන ප්‍රසංගයෙන් සමුගන්නයි සෝදානම පරිස්සමෙන් ගෙදර යන්න ආයේ දවසක ප්‍රසංගයක් තියෙනකොට අපි සමග සම්මුඛ වෙන්න ඒ ආදරයේ සෙනෙහස අරගෙන ඉන්න වෙන කූල් බ්ලාස්ට් ෆ්ලෑෂ්බැක් non stop